මම මේ ඇත්තම කතාවක් කියන්නේ සී බුද්ධියෙන් ආලා අනිත් කට්ටියට තහන්න ෂෙයා කරන්න. අතපය හතර පණ තියනකන් එක එකාට මුට්ටි අල්ලනකන් හැමෝම අපිට ආදරෙයි. හැබැයි අපි එක එකාට මුට්ටි අල්ලන්නේ නැතුව අපේම දෙයක් පටන් අරගෙන අපේම ගමනක් යන්න අපි උත්සාහ කරනවා නම් සමාජයේ ඉන්න මිනිස්සු අපේ ඈත අතීතේ වැරදි හොය හොය අපිට මඩ ගහනවා. ඒක තමයි ඇත්ත මචං. පිළිගත්තේ නැති වුණත් කවුරුත් මම මේ කියන්නේ 100%ක් ඇත්ත. වර්තමාන සමාජයේ මිනිස්සුන්ට කෙලවිලා තියෙන්නේ මේ රට දියුණු කරන්න බැරි අයියේ. එකාට එකෙක් නෑ. සිංහලයා කියනෝම් පට්ට ඉරිසියාකාර දුෂ්ට භෝගයෝ ඉන්නේ මචං. මට බැලලා කමෙන්ට් කරයි ගොඩක් කියුම්. කමක් නෑ. මම මේ ඇත්ත කියන්නේ මචං. එහෙම ඉරිසියාකම් දුෂ්ටකම් කරන්න එපා. හරිද? හැමෝම මිනිස්සු ආසා අපි ගංජා ගගහ කුඩු ගගහ ඇවිද ඇවිද ඉන්නවනම්. හැබැයි ගංජාකාරොන්ට කුඩුකාරොන්ට ඒව අත්හැරලා දියුණු වෙන්න බැරිද? පුළුවන්නේ. හැබැයි ගංජාකාරයෙක් කුඩුකාරයෙක් ඕව අත්හැරලා දියුණු වෙන්න පටන් ගත්ත ගමන් මිනිස්සු මොකද කරන්නේ? ඔයා කුඩුකාරයෙක්, ඔයා ගංජාකාරයෙක්, උන් විශ්වාස කරන්න බෑ කියලා උන්ට මඩ ගහලා උන්ගේ කකුලෙන් ඇදලා උන්ගේ දියුණුවට වල කපන එකනේ කරන්නේ. එහෙම කරන්න එපා මචං. දියුණු වෙන මිනිස්සු දිහා බලලා සතුටු වෙයල්ලා. දියුණු වෙන මිනිස්සුන්ට ගල් පොළු මඩ ගහන්න එපා. හරිද? උදව් කරපළ දියුණු වෙනුවට. තේරුම් ගනින්න. කාලකන්ණියෙක් වෙන්න එපා. හැමදාම එක එකාගේ මුට්ටි අල්ලනවා නම් හැමෝම අපිට ආදරෙයි. අපි කාගවත් මුට්ටි අල්ලන්නේ නැතුව අපේ දුක් මහන්සියෙන් ගේමක් ගහනවා නම් මිනිස්සු අපිත් එක්ක වෛර බඳිනවා. ඒකයි ඇත්ත.